Hi guys, ආදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ channel එකට. ඉතින් අද day vlog එකක් තමයි මම shoot කරන් යන්නේ. මම රාමදේට පුරුද්දක් විදියට දෙමු. ගේ ගාවට එනවා. ඉතින් අපේ ගේ හදාගෙන යන ගමන් මම හරි මාසයි උදේට ගේ වටේ ටිකක් ගිහිල්ලා ඉතින් ටික මේ හැම වැඩක්ම අපි කරගත්ත විදිය මතක් කරන්න. ඉතින් ඒ වගේම අද මට ඕඩර් එකක් බාර දෙන්න තියෙනවා. ඉතින් මම අලුතෙන්ම පටන් ගත්ත බිස්නස් එක තමයි මේ ටී-ෂර්ට් printing. ඕනම කලර් එකකින් ටී-ෂර්ට් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ලස්සන කලර්ස් ඔයාලට කස්ටමයිස් කරලා වුණත් ඔයාලා කැමති ස්ටිකර් එකක් දාලා ටී-ෂර්ට් print කරගන්න පුළුවන්. 150 ඉඳන් ටී-ෂර්ට් තියෙනවා මම ගාව. ඉතින් A3 size එකේ print එක 1400යි. A4 size print එක වෙන්නේ 1300යි. ඉතින් plain ටී-ෂර්ට් ගන්න පුළුවන් ඔයාලට මගෙන් 950ට. මේක ස්මෝල් එක හරි ලස්සන ප්‍රින්ට් එකක්. මේකත් ඕඩර් එකකට දාපු එකක්. ෂර්ට් එක නම් කස්ටමර් කෙනෙක් දාපු ඕඩර් එකයි. ඉතින් බ්ලැක් එකේ බ්ලැක් ප්‍රින්ට් එකක්. ඉතින් ඒකත් ලස්සනට තියෙනවා හැබැයි. අද දවල්ට අම්මයි මමයි මික්ස් රයිස් එකක් හැදුවා. ඒත් කන්න නම් වෙන්නේ ඇවිල්ලා තමයි. ඉතින් guys මම ටක් ගාලා ඒ ටික පැක් කරලා වොෂ් එකක් දාගෙන ලෑස්ති වුණා. මොකද මම 12 වෙද්දී අම්බලන්ගොඩ යන්න ඕනේ රොසෙට් හොස්පිටල් එකට. මම අද උදේ 7 ඉඳන් තමයි ෆාස්ටින් ඉන්නේ. මොකද මගේ අද ස්කෑන් එකක් කරන්න තියෙනවා. ඉතින් හස්බන්ඩ් හිටියනම් පාළු නැහැ. ඉතින් එයාත් එක්ක මේ ගමන් හැමදේම යන්නේ. දැන් ඉතින් අම්මත් එක්ක තමයි හැම ගමනක්. ඉතින් මම ලෑස්ති වුණා. දැන් යන්න තමයි හදන්නේ. ඒ දවස්වල නිතරම වහිනවා. ඉතින් අනිවාර්යයෙන්ම ජැකට් දෙක දාගන්නවා. ඉතින් හෙල්මට් දාලා මාස්ක් දාලා වෙනමත් අවුවට දාන ජැකට් එකක් දාන් යන්නේ. ඉතින් මොකද අවුවක් තියෙනවා යන්න අමාරුයිනේ. පැය භාගෙන් අපි හොස්පිටල් එකට ආවා. ඉතින් ආපු ගමන්ම channel එක දාලා මගේ ස්කෑන් එක කරගන්න පුළුවන් වුණා. මොකද වැඩි කට්ටිය හිටියේ නැහැ. ඉතින් අම්මයි මමයි එහෙම ආවා. ඩිලාන් එකට. ඉතින් අපි ටිකක් shopping කරන්න. අපි ඕන කරන දේවලුත් අරගෙන එහෙමම ගෙදර ආවා. ඉතින් එයාම ඩලස් එකකින් ඕඩර් එකක් ඇවිත් තිබ්බා. ඉතින් මම කුරියර් බෑග්ස් වගේක් දාලා තිබ්බා. ඉතින් අපි හවස පන්සල් ආවා. මොකද මගේ හස්බන්ඩ් රට ගිහිල්ලා අදට මාසයක් වෙනවා. ඉතින් ඒ නිසා බෝධි පූජාව තියෙනවා. ඉතින් ගොඩක් thank you මගේ වීඩියෝ එක බලන් හිටියට ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.